වගා කටයුතු වෙනුවෙන් ඉඩමට ජලය සපයා ගන්න ඔබට අපහසුද? ජලය සපයාගෙන වගා කළොත් ඒ වගාව ආරක්ෂා කරගන්න අපහසුද? ආරක්ෂා කරගත්තොත් ඒ නෙලාගත් අස්වැන්න විකුණා ගන්න අපහසුද? විකුණා ගත්තොත් ඒ වෙනුවෙන් ලැබෙන ලාභය මදිද? මෙවැනි හේතු කාරණා නිසා කිසිම ආදායම් මාර්ගයක් වෙනුවෙන් ආයෝජනය නොකර ඔබටත් ඇත්තේ හිස් ඉඩමක්ද? එහෙනම් මේ වීඩියෝව අද ඔබටයි. ඔබේ ඒ හිස් ඉඩම ඵලදායී සාර්ථක ආදායමක් ලබාගත හැකි ඉඩමක් බවට පත් කරගන්නට මෙම වීඩියෝව ඔබට හේතුවක් වේවියි කියා අපි විශ්වාස කරනවා. එහෙනම් වීඩියෝවේ අවසානයේ තෙක් රැඳෙන්න කියලා ආරාධනා කරන ගමන් අපි යනවා වීඩියෝවට. පළමුවෙන්ම කියන්න ඕන විවිධ පළාත් වලට විවිධාකාරයෙන් බලපාන දේශගුණික හා කාලගුණික තත්ත්වයන් මෙම වගාවට ගැටලු ඇති නොකරන බව. ඒ වගේම අලි මොනොර ගිරව් රිලව් වගේ සතුන්ගෙන් වන හානි, වගාව වෙනුවෙන් ජලය සපයා ගැනීමේ ගැටලු, පසේ සරු නිසරු බව, වගාව වෙනුවෙන් වෙහෙසෙන්න කාලය නොමැතිකම, සේවකයන්ගේ ගැටලු, අස්වැන්න අලෙවි කර ගැනීමේදී ඇතිවන අපහසුතා, පදිංචි ස්ථානයට වඩා ඉඩම දුරින් පිහිටා තිබීම වැනි ගැටලු මෙම වගාව වෙනුවෙන් කිසිසේත්ම බල නොපාන තරම්ය. එහෙනම් අපි දැන් දැනගනිමු මේ තරම් වාසි ඇති මේ තරම් සුවිශේෂී වගාව මොකක්ද කියලා. ඒ තමයි ඔබ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු නොවු වන වගාව. ඒ කියන්නේ ගෘහ භාණ්ඩ ආදී විවිධ ලී බඩු නිෂ්පාදනය කිරීමට අවශ්‍ය දැව සඳහා තේක්ක මැහෝගනි වගේ රූස්ස ගස් වගා කිරීමයි. සුළු මුදලක් ආයෝජනය කරමින් වගාව ආරම්භ කිරීමට හැකිවීම, සේවක පිරිසේ අවශ්‍යතාවය අවම වීම, පහසු නඩත්තුව, කළමනාකරණය පහසු වීම, කඳු බෑවුම් සහිත ඉඩම්වල වුවත් වගාව සිදු කළ හැකිවීම, නෙලාගත් පසු අස්වැන්න දිගු කාලයක් ආරක්ෂිතව තබා ගැනීමට හැකිවීම මෙම වගාව සිදු කිරීමෙන් ඔබට ලැබෙන විශේෂ වාසි වෙයි. ඒ වගේම අස්වැන්න කොයි කාලවකවානුවේ නෙළුවත් කාලගුණයේ මොන වෙනස්කම් බලපෑම් තිබුණත් රටේ ලෝකයේ මොන ප්‍රශ්න ගැටලු තිබුණත් නෙලාගත් අස්වැන්න අලෙවි කර ගැනීමේදී ඒ වෙනුවෙන් චංචල නොවන සැමදා ස්ථාවර මිලක් වෙළඳපොලේ පැවතීමත් දැව අස්වැන්න වෙනුවෙන් නිතරම ධනාත්මක පාරිභෝගික ඉල්ලුමක් පැවතීමත් නිසා අස්වැන්න අලෙවි කර ගැනීමේදී ගැටලු ඇති නොවෙයි. නියත වශයෙන්ම ඔබට ඉහළ ආදායමක් ලබා ගන්නට හැකි වෙයි. ඉතින් වීඩියෝවේ අවසානයටත් අපි දැන් ආවා. එහෙනම් අපි අපේ ඊළඟ වීඩියෝවෙන් ගෙන එන්නම් මේ වන වගාව නිසියාකාරයෙන් කරන්නේ කොහොමද සහ ඒ වගා කටයුතු වෙනුවෙන් සුදුසු භෝග වර්ග මොනවද යනාදී වැඩි විස්තර. එතෙක් ඔබ සැමට සුබ සතියක්.